ඇත්තටම මේ සංඛ්‍යා බෙදීමේ කෙටි ක්‍රම ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. අපිට කැල්කියුලේටර්ස් තිබුණා නම්. දැන් ඒ කියන්නේ කැල්කියුලේටර්ස් තියෙනවා. නමුත් අපිට විභාගවලදී ඒක පාවිච්චි කරන්න දෙන්නේ නැහනේ. මම කැමති ළමයින්ට ඒවා පාවිච්චි කරන්න දෙනවා නම්. නමුත් සම්පත්තිගේ නිසා ලංකාවේ විභාගවලදී විශේෂයෙන් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලදී තාමත් ගණක යන්ත්‍රයක් දෙන්නේ නැහැ. ඒතර එහෙම දුන්නා නම් මේ ක්‍රම වැඩක් නැහැ. නමුත් එහෙම දෙන්නේ නැති හින්දා මේ ක්‍රමවල වටිනාකමක් තියෙනවා. මේවා ඉස්සර නම් ගොඩක් වටින ක්‍රම. මේවා ගොඩක් වෙලාවට ඉන්දියාවේ බිහුන ක්‍රම සමහර ඒවා. අපි බලමු අද මේ වගේ එකක්. අග ඉලක්කම 9 තියෙනවා නම්. ඒ කියන්නේ අපි හිතමු නිකන් 19, 29, 39, 59. ඊට ලොකයක් වුණොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි. එහෙම තියෙද්දි කොහොමද බෙදන්නේ? දැන් මෙහෙම එකක් හිතමු. 29 බෙදීම 7. එහෙම නැත්නම් අපි 39 ගමු. 8 බෙදීම 39. මෙතන ඉලක්කම් දෙකක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි එහෙම බෙදන්නත් පුළුවන්. මම මුලින් මෙහෙම අවස්ථාවක් කරලා පෙන්නන්නම්කෝ. මේක කරන්නේ මෙහෙමයි. 7 බෙදනවා මම පොඩ්ඩක් ඉඳ තියාගන්න මෙහෙම ලියන්න. 7 බෙදන්න උන අපි දැන් 29. හරි. 7 බෙදීම 29. අපි මෙන්න මෙහෙම එකක් කරන්නේ. මේ අග 9 නම් හරිද? අග තියෙන්නේ 9 නම් අපි මෙහෙම වැඩක් කරන්නේ. අග 9 නම් අපි තව මේ සංඛ්‍යාවට එකක් එකතු කරනවා. ඒ කියන්නේ 29ට එකක් එකතු කරනවා. ඒතකොට 30යි. ඒතකොට 30 කියන්නේ අපි බිංදුව අයින් කරොත් 3. 3. ඒ කියන්නේ දැන් 39 තිබ්බනම් අපි එකක් එකතු කරනවා. ඒතකොට 40යි. 4 ගන්නවා. එහෙම නැත්නම් මම මෙහෙම කරනවා. මේ සංඛ්‍යාව වහලා එකක් එකතු කරනවා. ඒතකොට 4යි. මේකෙදි නම් මේ සංඛ්‍යාව වහලා එකක් එකතු කරනවා 3යි. අපි මෙන්න මේ 3න් දිගටම බෙදාගෙන යනවා. 3න් බෙදාගෙන යනවා. දැන් බෙදද්දී අපිට මොකද වෙන්නේ? දෙකක් එනවා. එකක් ලබ්ධිය අනික ශේෂය. ඒ කියන්නේ 7ට 3ේව කීයක් යනවද? ඒක තමයි ලබ්ධිය. ශේෂය කියන්නේ ඉතුරු ගාන. ලබ්ධිය තමයි මම දකුණු පැත්තේ ලියන්නේ, ශේෂය මේ පැත්තේ ලියන්නේ. දැන් 7ට 3ේව දෙකක් තියෙනවා. ඉතුරු එකයි. 12යි ආ. 12ට ඊට 12 තමයි බලන්නේ. 12ට 3 ඒව 4ක් තියෙනවා. ඉතුරු නැහැ. 4ට 3 ඒව තියෙනවා එකක්. හරිනේ? ඉතුරු එකයි. 11ට 3 ඒව තියෙනවා 3ක්. ඉතුරු කීයද? 2යි. හරිනේ? ඊට පස්සේ 23ට 3 ඒව තියෙනවා 7ක්. දෙකක් ඉතුරුයි. ඔය ගානට තිබ්බත් ඇති අපිට. අපි එන උත්තරේ ලියමු. දශම මෙන්න මේ කෙලවරේ තියෙන සංඛ්‍යා ටික තියෙනව නේද? මේක තව දිගටම හොයාගෙන යන්නත් පුළුවන්. 2යි 4යි 1යි 3යි 7යි. ඔක තමයි උත්තරේ. දැන් මේක බලමු. අපි 8 බෙදීම 39. ඒතර 8 ලියමු ඉස්සෙල්ලාම 8. 39 තියෙද්දි අපි බෙදන්නේ 4යි. මේක ඇත්තම 38 වගේ තිබුණත් බෙදන්න ක්‍රම තියෙනවා. ඒකෝ දැන් විතර 58 කියන ඒත් විතර වෙන ඕනම සංඛ්‍යාවක් තියෙද්දි අග 8 තිබ්බත් නම් බෙදන්න ක්‍රමයක් තියෙනවා. මේ වගේම පුළුවන්. නමුත් ඒක ටිකක් 9 බෙදෙන තරම් සරල නැහැ. 9 කියන්නේ අග කියන්නේ හරේ 9 ඉලක්කම තියෙන තරම් හරේ අන්තිම ඉලක්කම ලෙස 9 තියෙන තරම් ඒ ක්‍රමය පහසු නැහැ. රයිට්? හරි. ඒතර මේක 4න් බෙදන්නේ. මේක 4න් බෙදුවා අපි දන්නවා 8ට 4 දෙකක් යනවා. ශේෂයේ බිඳුවයි. මෙහෙම එකක් අපිට කලින් ආවේ නැහැ. 2ට 4 නැහැ. බිඳුවයි. 2ට 4 නැහැ. බිඳුවයි. ඉතුරු කීයද එතකොට? 2ට 4 නැහැ. එහෙනම් ශේෂය 2යි. මේ දෙක මාරු වෙනවා. කියන්නේ 2ට 4 නැහැ. එතකොට ලබ්ධිය බිඳුවයි ශේෂය 2යි. 20 අපි දැන් 4න් බෙදනවා. 20ට 4 5ක් යනවා. ශේෂය බිඳුවයි. 5ට 4 එකක් යනවා. ශේෂය 1යි නේ. හරි? 4 එකක් යනවා ඉතුරු 1යි. 11ට 4 3ක් යනවා. දෙකක් යනවා. ශේෂය 3යි. මෙන්න මේ අග කෙලවරේ තියෙන සංඛ්‍යා ටික අපි ලිව්වොත් 2යි 0යි 5යි 1යි 2. මේක තමයි අපේ උත්තරේ.
ඒතර මේක අවසර වශයෙන් සමාන තව දශම ස්ථාන දිගට වෙනවා. මේක ඇත්තම මේ සංගීතයට සම්බන්ධ කරන්නත් පුළුවන්. මොකද මේ අර මියුසික් වල වගේ මේකේ දිගටම ලියුවම ආයේ මේක රිපීට් වෙන්න පටන් ගන්නවා. මේක පුනරාවර්තනය වෙන්න පටන් ගන්නවා. හරි. ඒවා අපි මෙතනදී මේක වැඩි සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. නමුත් මේ 10 දැන් 19 බෙදුවොත් මේ වගේම කරන්න පුළුවන්. 29 39 49 59 69 ඕන එකකින් බෙදන්න පුළුවන්. ඔන්න මම 69න් බෙදලා එකක් බෙදලා පෙන්නන්නම්. 4 බෙදීම 69. මොකද අපි 4 ලියනවා මෙහෙම. ලවයේ ලියන උඩින් 69 වලට අපි 7 ගන්නෙ. ඒ කියන්නේ අග 9 නම් මේ ඉලක්කමට එකක් එකතු කරනවා. 7න් බෙදනවා. මේක 7න් බෙදුවම ඇත්තටම උත්තරයක් එන්නේ නැහැ නේ. මොකද 4ට 7 වනේ. ශේෂය 4යි. ඉතුරු වෙනවා 4ක්. ඊට පස්සේ 40ට 7 තියෙනවා 5ක්. 35යි ඉතුරු 5යි. 55ට 7 7ක් තියෙනවා. 4ක 49යි ඉතුරු 6යි. 64ට 7 9ක්ම යනවා. ඒක 63යි ඉතුරු 4යි. 49ට 7 යනවා හරියටම 7ක් ඉතුරු නැහැ. මම මේ ටික ගන්න. දශම බිඳුවයි බිඳුවෙන් පටන් ගන්නි. 5යි 7යි 9යි 7යි. ඔක තමයි උත්තරේ. හරි. රයිට්. අපි තවත් ඒ වගේ බෙදීමේ ක්‍රම මගින් ආයෙ හම්බෙමු.